පටහැනි කරුණු පහක් යෝජනා කරනවා. එතකොට ඒ කරුණු පහ අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරයි. භාග්‍යවතුන් වහන්සේ ශාසනයට අලුතෙන් ඇතුළු වන භික්ෂූන් ලාභ සත්කාර නම්බුනාම ආදී ලාමක දේවල් වලට ඇලී ගැලී වාසය කරනවා. සංඝයා විසින් විවිධින් රැකිය යුතු නීති පහක් යෝජනා කරන මම කැමතියි. පළවෙනි එක, භික්ෂුවක් ආරණ්‍ය වාසීව හැමදාටම වැඩ වාසය කළ යුතුයි. දෙවෙනි එක, භික්ෂුවක් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. තුන්වෙනි එක, භික්ෂුවක් ඉදියතිතෙක් පාංශු කුරසිවරු පමණක්ම දැරිය යුතුයි. 4. භික්ෂුවක් වෘක්ෂ මූලිකව විසිය යුතුයි. භික්ෂුවක් නිර්මාංශ විය යුතුයි. මේ නීති පහ කඩ කළොත් වරද ඔහු ස්පර්ශ කළා වෙනවා. දේවදත්ත, මම අනුමත කරන්නේ නැහැ. මේ ධර්ම විනය තුළ භික්ෂුවකට කැමති නම් අරණ්‍යක වාසය කළ හැකි. කැමති නම් ගමේ හෝ නගරයේ සෙනසුනක වාසය කළ හැකි. පිණුසිඟා ජීවත් විය හැකි. කැමති නම් ආරාධනා පිළිගත හැකි. කැමති කෙනෙකුට පාංශු කුල සිවුරු හෝ කිහිමේ පූජා කරන සිවුරු හෝ පෙරවිය හැකි. රුක්මුවල හෝ සෙනසුන්වල වාසය කළ හැකි. අවශ්‍ය කෙනෙකුට නිර්මාංශ විය හැකි. නැතිනම් එසේ නොවී සිටිය හැකි. මහණෙනි, ඔබට ඇහුණද? භාග්‍යවතුන් වහන්සේ සත්කාර සම්මාන වලට යට වෙන මානග ඇත්තේ කෙටි ප්‍රතිපදාවක්. එයින් ඔබට පුළුවන් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න. දේවදත්ත, ඔය දේ කරන්න එපා. සංඝයා වේද කරන්න එපා. ඒ කල්පයක් නිරේ පැහෙන ආනන්තරයේ පාප කර්මයක්. අද පටන් අපි කිසි කෙනෙක් ඔබගේ ශ්‍රාවකයෝ ලෙස වැඩ ඉන්නේ නැහැ. අපි වෙනම සංඝ කර්ම කරනවා. මාගේ ප්‍රතිපදාවට කැමති නම් මගෙත් එක්ක එන්න. ඔතනින් නැගිටින්න. අපි දැන් පිටත් වෙමු. දේවදත්ත, මෙතන හොඳටම නිදාගෙන ඉන්නවා. දන්නවද මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? කෝ අනිත් අය? කෝ කාලික? කොහෙද මේ මගේ ශ්‍රාවකයෝ? ශ්‍රාවකයෝ? මගෙන් දහන්නේ ශ්‍රාවකයෝ නේද? මහ ලොකුට සාරිපුත්ත මොග්ගල්ලා නග සහෝදරයම දෙපැත්තේ තියාගෙන නිදාගත්තා. ඒ දෙන්න හොඳට ධර්ම දේශනා කළා. දන්නවද? ඔයගේ ශ්‍රාවකයෝ හැමෝම අග සහෝදරයමත් එක්ක ජේතවනාරාමයට යන්න ගියා. අදින් පස්සේ ඉතින් ඔහෙට කවුරුවත් ඉතුරු වෙන එකක් නෑ. කෝ කාලික? ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි මොකද? ඒක වුණා. මහ ලොකුට අපිට කිව්වා තමන් තමයි නිවනට යන කෙටිම මාර්ගය දන්නේ කියලා. කෝ කාලික? යනවා. හොඳයි, එහෙනම් මම යනවා. හැබැයි මතක තියාගන්න. ඔහෙට කිසිම ලාභ සත්කාරයක් අදින් පස්සේ නම් මගෙන් ලැබෙයි කියලා හිතන්න එපා. මෙතන ඉඳලා ඇති වැඩක් නෑ. කෝ කාලික? ඔබත් යනවද? කෝ කාලික? පස්සට තුට්ටක් කියලා මේ මස්සාක කියලා බේන්න රයිලා ඔක්කොම. පස්සට ඉන්න තෙමෙන්න මේ මේක පොඩේට. පස්සට ඉන්නව. අර කුඩේත් දාලා ගත්තා. පස්සට ඉන්න එකල. පස්සටම ආර. නර කුඩේ වල ආවා. කටි පස්සට එන්නකො. මම කාලික ඉඳන් බොහෝම රෝගාතුර වෙලා ඉන්නේ. මම භාග්‍යවතුන් වහන්සේට බොහෝම හිරිහිර වතහිංසා කළා. ඒත් උන්වහන්සේ මහා කාරුණිකයි. ජීවිතේ අවසන් වෙන්න කලින් උන්වහන්සේට දැක ගන්න ඕනේ. උන්වහන්සේගේ සිරිපතු ලද මට සමාව ගන්න ඕනේ. හිර නොකරන උන්වහන්සේගෙන් මට සමාව ලැබෙවි. මම හිතන්නේ බැරි කලේ.
හැකියික්මනින් ජේතවනාරාමයට අරගෙන යන්න. අපි දැන් ජේතවනාරාමයට ගොඩක් ළඟයි නේද? මා දැන් උන්වහන්සේ ළඟට යන්න කලින් මේ පොකුණ ළඟ නතර වෙලා පිළිසිදු වෙන්න ඕනේ. Dami. Budu sang